උපතැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී වසර 7ක් තිස්සේ පැවති ගැටලුවකට විසඳුම් ලබා දෙමින් දැඩි උත්සාහයක් දරා මෙම පිරිස ස්ථීර සේවයට එක් කිරීමට හැකි වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයේ ගැන තිබූ විශ්වාසය වෙනස් කළ අතර විකිණීමට නියම වී කුඩම්මාගේ සැලකිලි තිබූ තැපෑල පණ ගසා නැගිට ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා තැපෑල අපි සලකන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් හැටියට. කවදා හරි දවසක තැපෑල වැටුණා නම් ඒ කියන්නේ ආර්ථිකයක් වැටිලා තැපෑල නොසලකා හිටියා නම් ආර්ථිකයත් නොසලකා තමයි ඉඳලා තියෙන්නේ. ක්‍රමානුකූලව අපි අපිට පේනවා ඇති මේ රටේ ආර්ථිකය ගොඩ ගනිමින් ගොඩ නගමින් ආර්ථිකය ස්ථාවර කරමින් ඉන්නවා. තැපෑලෙත් අපි ආදායම් ඉලක්ක ලබා දුන්නා. අපිට පුළුවන්කම ලැබුණා සැලකිලි මට්ටමකට ඉලක්ක වලට ළඟා වෙන්නට. අපේ රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව. රාජ්‍ය සේවය විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. හැබැයි අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු වෙලා නැහැ. අත්‍යවශ්‍ය ස්ථිර කිරීම සිදු වෙලා තිබුණේ නැහැ. අපේ පුරුද්ද තිබුණේම එක්කෝ ඡන්දයක් කිට්ටුව නැත්නම් ඡන්දයක් අවසන් වුවහම ලොට් පිටින් ගන්නවා රාජ්‍ය සේවයට. ඒ නිසා අපේ රාජ්‍යය තීන්දුවකට ආවා. අපි අගමැති ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සමන්විත කමිටුවක් දාලා එක් එක් ආයතනවල තියෙන පුරප්පාඩු ප්‍රමාණය සලකා බලලා මේ මොහොතේ ලබා දිය යුතු සහ අපේ භාණ්ඩාගාරය කළමනාකරණය කරගත හැකි ප්‍රමාණයට තමයි පුරප්පාඩු පුරවමින් ආවේ. එනෝ මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ ලක්ෂයකමාරකට වැඩි ප්‍රමාණයකට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ විශාල ප්‍රමාණයක් බඳවාගෙනත් තියෙනවා. අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට බඳවා ගැනීම කියනවා. දිත්වා වගේ සුළි ගුණාටුවක් පහු කරගෙන මැද පෙරදිග අර්බුදයට මුහුණ දීලා ඒ සියලු තත්වයන් මැදත් අපි මෙතනට ඇවිල්ලා තිබෙන්නේ ඉලක්ක සහගතව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මිසක වෙන දෙයකින් නෙවෙයි. මෙතන වෙන මැජික් එකක් නැහැ. රටට ඒ දේ වෙන්න කරන්න පුළුවන් නම් මම හිතනවා ගමේ තියෙන උපදේශක කාර්යාලයට ඒක කරන්න පුළුවන් කමක් තියෙනවා. නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාද මෙහිදී අදහස් පළ කළා. තැපෑල කියන්නේ විකුණන්න දාලා තිබ්බ එකක්. අපි දන්නවා තැපෑලට කොහොමද සැලකුවේ කියලා පහුගිය කාලවල වල සේවාවල් බොහොම දුර්වල වෙලා තිබුණේ. නමුත් දැන් තැපෑල පණ ගහලා ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා පෝස්ට් රීබ්‍රෑන්ඩින් එකත් එක්කම සේවක ප්‍රශ්න එකින් එක විසඳමින් තැපෑල අලුත් පණක් ලැබලා තියෙනවා කියලා මම හිතන්නේ අපිට එළියෙන් ඉඳන් බලන අයට විතරක් නෙමෙයි වැඩ කරන ඔබටත් හිතෙන්න ඇති. විශේෂයෙන් සමස්ත රාජ්‍ය සේවය කියන එක බිඳවට්ටලා තිබුණු කාලයක රාජ්‍ය සේවය කියන එක ශක්තිමත් කරමින් ඒ බඳවා ගැනීම දේශපාලන පත්වීම් නොවි සුදුසුකම් සහිත අය නිසි ලෙස නියමිත පරිදි අවශ්‍ය තැනට බඳවා ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලන්නත් කලින් සක්‍රියව මැදිහත් වෙලා අයවැයෙන්ම ජනාධිපතිතුමා වැඩි කරලා දෙමින් තමයි රාජ්‍ය සේවය අපි ශක්තිමත් කරේ. මම හිතන්නේ අද අපි සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒකම මගේ ඉල්ලීමකුත් තියෙනවා. දැන් අපි පත්වීම ස්ථිර වෙනවා. එතකොට ස්ථිර තනතුරක් හිමි වෙන කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ ඔබටත් ලැබෙනවා අද ඉඳන්. දැන් ඔබලාටත් තියෙනවා වගකීමක්. ඒකට ප්‍රතිඋපකාරය ප්‍රතිගුණය ආපසු ලබා දෙන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔයාලට ලබා දීලා තියෙන ආදාය ඉලක්කය ඒ කරා ගමන් කරන්න. එහෙම වුණොත් එක එක්කෙනා තමන්ට දීලා තියෙන ආදාය ඉලක්ක කරලා ළඟා වුණොත් අවසානයේ තැපැල් දෙපාර්තමේන්තුවට දීලා තියෙන ඉලක්කය ළඟා කරගන්න පුළුවන්.